සුබ දවසක් වාසනාවන්ත දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අලුත්ම වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. මේ වීඩියෝ එක පුළුවන් ඔයාලගේ ජන්මපත්‍රය නැත්නම් ඔයාලගේ ලග්නය පරීක්ෂා කරගන්න. මේක සුවිශේෂී වීඩියෝ එකක් වීඩියෝ ඔයාලා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකේ මුල ඉඳලා අගට බලන්න. මොකද මේ වීඩියෝ එකේ හැමතැනම වැදගත් තාන තමයි තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක අවසාන වෙනකම් බැලුවොත් බොහෝ දුරට ඔයාලට මේක වාසිදායකයි. මොකද ගොඩක් වෙලාවට කට්ටිය අපි දැකලා තියෙනවා තමන්ගේ කේන්දරය පරීක්ෂා කරගන්න ජ්‍යොතිෂ්‍ය මධ්‍යස්ථානයකට හෝ ඒ වගේ ස්ථානයක ගිහිල්ලා දහස් ගණන් සල්ලි වියදම් කරගෙන තමන්ගේ කේන්දරය පරීක්ෂා කරගන්නවා නැත්නම් ඒ වගේ දේවල් කරගන්නවා. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් ඔයාලගේ කේන්දරය ඔයාලටම පරීක්ෂා කරගන්න. ඔයාලගේ කේන්දරයේ සත්‍ය තොරතුරු තමයි මේකේ ලැබෙන්නේ. අනිවාර්යයෙන්ම මේක පරීක්ෂා කරලා බලන්න. මම මේ කියන්නේ බොරුවක්ද කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේක පරීක්ෂා කරලා ඔයාලගේ කේන්දරය හරියට නැත්නම් ඔයාලගේ ලග්නය සත්‍ය තොරතුරු ලබා ගන්න. ඉතින් මේ තියෙන්නේ මේ භාවිතා කරපු අයගේ පාරිභෝගික ප්‍රතිචාර. මේ තියෙන්නේ කසුන් එම් කියන එක්කෙනා මේකින් මගේ වෘත්තීය ජීවිතයට ගැළපෙනම අංශය තෝරා ගන්න ලොකු උදව්වක් ලැබුණා. දැන් මම ඉන්නේ හරිම සතුටින්. ඉතින් ඒ වගේ ගොඩක් අය හොඳ ෆීඩ්බැක්ස් දීලා තියෙනවා. ඉතින් ගොඩක් තියෙනවා ෆීඩ්බැක්. මේ ඩේවිඩ් ප්‍රනාන්දු කියන එක්කෙනා මම මේ වගේ දේවල් විශ්වාස කරේ නෑ. ඒත් යාළුවෙක්ගේ කීමකට බැලුවේ ප්‍රතිඵල දැක්කාම පුදුම හිතුණා. මගේ ගැනමයි කියලා තිබුණේ. ඉතින් ඒ වගේ ඇත්තටම මේක සත්‍ය විස්තර තමයි මේ දීලා තියෙන්නේ. ඉතින් මේ තව එක්කෙනෙක් කියලා දීලා තියෙනවා ප්‍රදීප් කුමාර කියන එක්කෙනා. සෞඛ්‍ය ගැන දීපු උපදෙස් අකුරටම හරි. මම ඒ ගැන සැලකිලිමත් වුණ නිසා අද නිරෝගීව ඉන්නවා. ඉතින් මේ ගොඩක් කාලයකට කලින් මේක පාවිච්චි කරපු එක්කෙනෙක් තමයි මේ ෆීඩ්බැක් එක දීලා තියෙන්නේ. සත්‍ය වගේම ඇත්ත තොරතුරු ලබා දෙන හොඳ වෙබ්සයිට් එකක් තමයි මේක. ඉතින් ඒ වගේම ඔයාලගේ ෆීඩ්බැක් එක මෙන්න මෙතනින් ඔයාලට දෙන්න පුළුවන්. අපි බලමු මොකද්ද මේ වෙබ්සයිට්. මේක ස්වාමී ශ්‍රී විද්‍යානන්දයන්ගේ ජ්‍යොතිෂ ප්‍රඥාව ඇසුරින් වසර ගණනාවක අත්දැකීම් සහ ගැඹුරු දැනුම පදනම් කරගත් ස්වාමී ශ්‍රී විද්‍යානන්දයන්ගේ ඉගැන්වීම් අනුව සකස් කළ ඔබගේ පෞද්ගලික ලග්න පලාඵල විස්තර දැන මෙතනින් බලා ගන්න පුළුවන්. මම ඔයාලට කියන්නම් කොහොමද මේක කරන්න කියලා. නම ගැහුවා ප්‍රවීන් කියලා දැම්මත් ඇති. ඊට පස්සේ ඔයාගේ උපන් දිනය මෙතනින් දාගන්න ඕන. උපන් දිනය 05යි 101යි 1995 කියලා දාගෙන නැත්තම් ඔයාලට පුළුවන් නම කියලා එම මේ විදිහට දාගන්න පුළුවන්. හරිද? හරිම පහසු විදිහ තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ තමයි වැදගත්ම දේ තමයි මෙන්න මෙතන තියෙන්නේ. ඔයාගේ උපන් වෙලාව. ඔයාගේ උපන් වෙලාව වැදගත්ම දේ තමයි ඔයාගේ උපන් වෙලාව හරියටම මෙතනින් දාගන්න ඕනේ. දැන් මගේ උපන් වෙලාව 9:25 PM කියන්නේ රෑ. මම PM කියලා දාලා තියෙනවා. මේ විදිහට ඔයාලට ඒක දාගන්න පුළුවන්. හරිද? මේ ඊට පස්සේ උපන් ස්ථානය. ඔයාගේ උපන් ස්ථානයේ මම ඉපදුනේ ගාල්ලේ. ඒකට ගාල්ල ශ්‍රී ලංකා කියලා මම දාලා තියෙනවා. මොකද මේ දෙක ඉතාම වැදගත්. ඔයාගේ උපන් ස්ථානය ඉතාම වැදගත්. ඔයාගේ උපන් වේලාවත් ඉතාම වැදගත්. ඒ වගේම උපන් දිනය සාමාන්‍ය දෙයක්. ඉතින් ඔයාගේ උපන් දිනයත් ගොඩක් වැදගත්. ඒ ටික තමයි අනිවාර්යයෙන් මෙයා මෙතන දෙන්නවා. වැඩි විස්තරයක් ඉල්ලලා නැහැ මේගොල්ලෝගේ. හරිම සුළු දෙයක් තමයි ඉල්ලලා තියෙන්නේ. පලාපල විස්තර ලබා ගන්න කියලා පල්ලෙයන් තියෙන එක ක්ලික් කරන් තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයගේ පලාපල විස්තර සකසමින් පවතී. මේක සුළු මොහොතක් ගත විය හැක කියලා දාලා තියෙනවා. එතන පොඩි වැදගත් දෙයක් මම ඔයාලට කියන්න ඕන. මෙතන මෙන්න මේ වෙලාව කියන තැන හරියටම ඔයාගේ ලග්නයට ආසන්නම ලග්න දෙක හෝ තුන අතර මෙයා දෝලණය වෙනවා. ඉතින් එතනදී පළවෙනි පාර ඔයාගේ ලග්නය නාවොතින් හරි ලග්නය නාවොතින් නැවත පාරක් උත්සාහ කරලා බලන්න. එතකොට දෙවෙනි පාර අනිවාර්යයෙන්ම ඔයාගේ ලග්නය එනවම තමයි. මගේ එකපාරක් පළවෙනි පාර ලග්නය හරි එක ආවේ නැහැ. ඒක ගොඩක් වෙලාවට වෙන්නේ ඔයාගේ ෆෝන් එකේ නෙට්වර්ක් ස්ලෝ එකක් තියෙනවා නම් ඉන්ටර්නෙට් ස්ලෝ නම් තමයි මේ ප්‍රශ්නේ එන්නේ. ඉතින් හොඳ ඉන්ටර්නෙට් ස්පීඩ් එකක් තියෙන වෙලාවක නම් හරියට කැල්කියුලේෂන් එකෙන් ලැබෙනවා. ඉතින් ඒ නිසා එහෙම වුණොත් වැරදිලාවත් එහෙම දෙයක් වුණොත් නැවත වරක් උත්සාහ කරලා බලන්න. හරිද? ඉතින් මෙන්න මේ විදිහට කරගෙන ඊට පස්සේ එයාගේ විස්තර ටික මෙන්න බලමු මගේ ලග්නේ හරිද කියලා. හරියටම හරි මගේ මකර ලග්නේ තමයි මගේ ලග්නේ මකර. ඉතින් මේ තියෙන්නේ මගේ විස්තර ටික. කමන්නේ වැඩක් බැලුවට කමන්නේ මගේ ඔබගේ පලාපල විස්තර මේ මෙන්න මේ දීලා තියෙනවා. වේලාව ස්ථානය අනුව ගණනය කරන ලද ජ්‍යොතිෂීය තොරතුරු සහ පදනම්ම මේ විස්තරාත්මක ලග්න පලාපලය ඉදිරිපත් කරමු. මේ ඔබගේ ජීවන ගමන් මඟ පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා දෙන ඇතැයි අප විශ්වාස කරමු. ඉතින් මේ විදිහට මෙන්න මේ විදිහට හැමදේම මෙතන කරගලා තියෙනවා. හරිද? රාශි සහ මානසික ස්වභාවය. ඇත්තටම මම කීවල බැලුවා ඇත්තටම මෙතන තියෙන්නේ ගොඩක් දුරට 100%ක්ම වගේ ඇත්ත විස්තර තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ වගේම ප්‍රධාන ග්‍රහ පීඨීම සහ ඒ වගේ බලපෑම්. ඉතින් ඇත්තටම මේවත් ඇත්ත. මට අපේ පොඩි ලාලේ අම්මලේම කේන්දරවල අපිට කියපුවා. ඉතින් ඒ කාලේ මේවට මෙච්චර කාලයක් යනකම් ඔයාට අපලයි. මෙන්න මේ කාලේකට නම් අපලයි. ඉතින් ඇත්ත මේ වෙලත් ඒ වගේම තියෙනවා. මේ විස්තර ටිකම ඒ වගේම තියෙනවා. ඊට පස්සේ පෞෂ ලක්ෂණ. ඉතින් ඒ වගේම මේ ටිකත් ඒ විදිහටම තියෙනවා. හරිද? ඊට පස්සේ වෘත්තීය සහ මූල්‍ය තත්ත්වය. ඉතින් ඒවත් ඒ වගේම ඇත්ත. සෞඛ්‍යයත්. මෙන්න මේක ඇත්තටම මේ මට වටිනවා. මම විස්තර ටිකක් මට දීලා තිබුණා. මේ තියෙන්නේ මෙයාලා මකර ලග්නේ හිමියකට ධනේස් අස්ති අත්සා සම ආශ්‍රිත රෝගාබාධ සඳහා යම් දුරකට අවදානමක් ඇත. ඇත්ත එන පොඩි ගැටලුවක් තිබුණා. ඡන්දය කටක රාශිය 7 වන භවයේ සිටීමෙන් ආහාර ජීවන පද්ධතිය, චිත්ත වේගය, සෞඛ්‍ය සහ ශාරීරික ජල සමතුලිතතාවය පිළිබඳව
සැලකිලිමත් විය යුතුය. ඇත්තටම ඔයාගේ වතුර ප්‍රශ්නයක් තියෙන ඇත්ත තමයි මේ ගොඩක් වෙලාවට මෙයාලා විස්තර දීලා තියෙන්නේ. කලින් විස්තර නම් මේවා ඒ වගේම තමයි ඇත්ත විදිහට තමයි ලැබිලා තියෙන්නේ. ඒ සාරාංශික උපදෙස් එයා දීලා තියෙනවා. ඉතින් ඒවා ඇත්තටම ඇත්ත විස්තර ගන්න මෙතන ලැබිලා තියෙන්නේ. මේකේ තියෙන වටිනාකම අන්නේ දේ තමයි ගොඩක් ඇත්ත විස්තර තමයි මෙතන අපිට ලබා දීලා තියෙන්නේ. ඔය යාළුවෝ මා කියපු දෙයට ලබා දුන්නා මේක පරීක්ෂා කරලා බලන්න කියලා. ඉතින් එයාලා කියන ඇත්තටම ඇත්ත විස්තර තමයි ලබා දීලා තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේම යාට පුළුවන් මෙන්න මෙතන PDF එකක් විදිහට මේක බාගන්න පුළුවන් ඩවුලෝඩ් කරගන්න පුළුවන් වගේ මේ විස්තර ටික PDF එකක් විදිහට ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් මං කියන්නම් කොහොමද ඔයා මේ වෙබ්සයිට් එකට යන්නේ කියලා. ඉතින් ඔයාලට තියෙන්නේ මේ වීඩියෝ එකේ පල්ලෙහාදී ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා වෙබ්සයිට් එක ලබා ගැනීම සඳහා පහත ලින්ක් එක භාවිතා කරන්න කියලා. ඉතින් ඔයා මේ ලින්ක් එක ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ කේන්දරය මෙතනින් පරීක්ෂා කරගන්න කියලා මෙතන ක්ලික් කරන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ වින්ඩෝ එකක් එනවා subscribe now කියලා. ඔයාලට තියෙන්නේ මෙතන ඔයාගේ ෆෝන් නම්බර් එක ටයිප් කරන්න. ටයිප් කරලා සබ්මිට් දෙන්න. ඉතින් සබ්මිට් කරාට පස්සේ ඔයාගේ ෆෝන් එකට මැසේජ් එකක් එනවා. මැසේජ් එක මෙතන ඔයා ටයිප් කරන්න ඕන. ටයිප් කරලා සබ්මිට්. ඊට පස්සේ අර පුළුවන් අර මම කලින් සදාහන් කරපු විදිහට ඔයාගේ ලග්න පලාපල මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තට මේක හොඳ වෙබ්සයිට් එකක්. ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. වයස් පරතරයක් නැහැ. ඕනම කෙනෙක්ට සාමාන්‍ය දැනුමත් වගේ විස්තර ටික ඇතුළත් කරන්න විතරයි තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාගේ මේ වෙබ්සයිට් එකට ගිහලා ඔයාගේ ලග්න පලාපල පරීක්ෂා කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ වෙබ්සයිට් එක හොඳයි නම් ඔයාලා හොඳ ෆීඩ්බැක් එකක් දෙන්න. අපේ YouTube channel එක subscribe කරන්න. subscribe කරලා bell icon එක click කරන්න. මොකද අපි ඉස්සරහට තව මේ වගේ ගොඩක් දේවල් ඔයාලට අරන් එන්න බලාපොරොත්තු වෙනවා සහ අරන් එනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒවා ඉක්මනින් සහ අනිවාර්යයෙන්ම ඔයාලට notification එක වට පස්සේ ඔයාලට මේ වීඩියෝස් ටික බලන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලගේ අනිත් අයටත් බලන්න ඔයා මේ වීඩියෝස් ටික share කරන්න. share කරලා අපේ YouTube channel එක subscribe කරන්න. සුබ වාසනාවන්ත දිනයක් වේවා කියලා මම මේ වීඩියෝ channel එක නවත්තනවා.